එක්සෑම් එකට මාසයයි තියෙන්නේ. ඔයාගේ රිසල්ට් එක වාට දැන් ඉන්න මට්ටමින් උඩට යන්න ඕනි නම් එක්ස්පෙක්ටේෂන්ස් ගැන තියලා නවත්තලා ඔව් වැඩේ විතරයි මේ වෙලාවේ ફોකස් කරන්න. කලින් දවසේ ගේම ගහන්න ඉන්න සෙට් එකේ ඉන්නවනේ. මොනයි ගිහලා ගත්තත් ඉන්නවනේ. ඇනලිසිස් එක ඉස්සෙල්ලා පේපර්ස් ඇනලයිස් කරනවා. පේපර්ස් ප්‍රැක්ටිස් කරනවා. ඒ ඉගෙන ගත්තේ ටික ක්වෙස්චන්ස් ටික. කොහොම ටික හරියට කරන මනුස්සය තමයි අර 3 years අරගෙන ජප්පු යන්නේ. ලකුණු ටිකයි මේ මැට් කරාම අපිට අඳුන ගන්න පුළුවන් පැටර්න් එක. ඔයා BS එක ස්ටඩි කරන්න ඕනේ BS උගන්වන රිවිෂන් ගුරුවරයා වගේ. නේ? ඒක පාඩම් කරද්දී වේවා දැන් මේ වෙයිදී එක්සෑම් වයිබ් එකම මේන්ටේන් කරන්න. රයිට්. JMC පොඩ්කාස්ට් සීරීස් එක වෙනුවෙන් මම සංදීප ජයසේකර මම රුසිරු කරුණාතිලක. හරි. රුසිරු අද අපි මේ ස්පෙෂල් එපිසෝඩ් එකක් නෙමෙයි ගන්න හදන්නේ. දැන් වාගේ මගේ අපේ ස්ටුඩන්ට්ලා සෙට් එකක් ඉන්නවා. තව මාසෙකින් විතර A level exam එකට යන්න ඉන්නේ. එතකොට මේක ඇත්තටම මේ ඒ අයට විතරක් නෙවෙයි. ඕනෑම ළමයෙක් exam එකක් කිට්ටු වෙනකොට එනවනේ යාළුවා ප්‍රශ්නයක් මේ පොඩක් අපි කියන්නේ මේක නිකන් exam එකක් කිට්ටු වෙනකොට ස්ට්‍රෙස් වෙනවා ඊළඟට මේ ලාස්ට් මිනිට් මේකේ කොහොමද මම මැච් එකක් ගහගන්නේ කියන එකට ස්ට්‍රැටජිස් වල යාළුවට ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක මම හිතනවා අපි දෙන්නට දැන් මේ අපේ ළමයින් අපි ඉගෙන ගන්න ළමයින්ගෙනුත් වෙන ප්‍රශ්නයක් නේ. එතකොට අපි අද එපිසෝඩ් එකේදී අපි කතා කරමු ඒ කියන්නේ ඔයාලට එක්සෑම් එක නිකන් අර ගොඩක් කිට්ටු වෙලා තියෙනවා නම් කෙටි කාලයක් තියෙනවා නම් මොකද්ද මෙතෙන්දී අපි කරන්න ඕනි ළමයෙක් විදියට. රයිට්. ඔයා හිතන විදියට අපි මොකද්ද කියන්නේ ළමයෙක් විදියට දැන් මේ ෂෝට් ටර්ම් ඔයා මැච් එකක් ගහන්න යනවා නම් මොකද්ද ෆස්ට් තින් අපි කරන්න ඕනේ? ෆස්ට් තින් අපි පොඩ්කාස්ට් එක පටන් ගත්ත තැනම වගේ ඉස්සල්ලා ඔළුව හරි දැන තියෙන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙක් මේක බලද්දි සමහරට ඉන්න පුළුවන් කිසිම ප්‍රෙපරේෂන් එකක් නැති වෙන්න පුළුවන්. රයිට්. අන්තිම මොහොතේ. කලින් දවසේ ගේම ගහන්න ඉන්න සෙට් එකේ ඉන්නවනේ. මොනයි ගිහලා ගත්තත් ඉන්නවනේ. එතකොට ඒ වගේ කෙනෙක් වුණත් මයින්ඩ් එක හරි දැන තියෙන්න ඕනේ. ඉස්සල්ලා ඒ කියන්නේ දැන් මට කියලා තියෙන්නේ කරගන්න දෙයක් නැහැ දැන් ඔක්කොම ඉවරයි කියලා ඇන්සයිටි නර්වස් එලා එහෙම ඉන්නේ නැතුව ඉස්සෙල්ලා මයින්ඩ් එක හරියට තියෙන්න ඕනේ. පොසිටිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට ළමෙක් අපි ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම අරවා කිව්වා වගේ ස්ට්‍රෙස් වෙනවා ඊට පස්සේ මේ අවුල් යනවා ඒ කියන තැනේදී මුලින්ම මයින්ඩ් එක අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා නිකන් you have to come to some kind of positive state නේද? ඒ කියන්නේ ඔයා මේක හරි මට තමයි ආසේ තියෙන්නේ මේක මං ගේමක් ගහනවා කියලා. ඔය මේ මට මතක් වෙනවා තෙන්දී අපි කතා කරන කාරණයක් අර ස්ට්‍රෙස් එක කියන එකේ තියෙනවනේ දෙපැත්තක්. එතකොට දැන් අපි ස්ට්‍රෙස් එකේ එකක් තමයි එකක් පොසිටිව් ස්ට්‍රෙස් එක අනිත් එක නෙගටිව් ස්ට්‍රෙස් එක. අපි මේකට මේ වචන වලින් කියනවා නෙගටිව් ස්ට්‍රෙස් එක ඩිස්ට්‍රෙස් එකක් කියලා. පොසිටිව් ස්ට්‍රෙස් එකට අපි කියනවා යූස්ට්‍රස් කියලා. එතකොට දැන් කියන පොයින්ට් එක තමයි අනිවාර්යයෙන්ම ස්ට්‍රෙස් වෙනවා. ඒක එක්සෑම් එකක් කිට්ටු වෙනකොට ස්ට්‍රෙස් නොවී දින්න බෑ. ස්ට්‍රෙස් වෙනවම තමයි. හැබැයි ස්ට්‍රෙස් හොඳයි ස්ට්‍රෙස් එක හොඳයි ඒක හොඳ වෙන්නේ as long as it's a eustress as long as it's a positive stress. ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක් ආපුවම එනවා මේක දැන් කොහොම හරි කරන්න ඕනේ මේක මාක් කර ගේමක් ගන්න ඕනේ අද වැඩ කරන්න ඕනේ කියලා කික් එකක් එනවා. හැබැයි ඔක නෙගටිව් ගියොත් එහෙම වෙනවා මේක මට කරගන්න බෑ කියලා. ඒක හන්දා අපි අර පළවෙනියෙන්ම දෙන ඇඩ්වයිස් එක වෙන්නේ positivity and stress උනාට කමක් නැහැ මේක distress එකකට යන්න දෙන්න එපා කියන එක. රයිට්. ඩිස්ට්‍රෙස් වෙලා ඉන්න ළමෙක් හිටියොත් එයා මොකද්ද කරන්න ඕනේ? ඩිස්ට්‍රෙස් වෙලා ඉන්නා නම් ඒ ගොඩක් වෙලාවට ඩිස්ට්‍රෙස් එකට හේතුව බයක් නේ තියෙන්නේ. ඔව්. සෝස් එක තමයි ෆියර් එකක් තියෙන්නේ. ඒතකොට බය එන්නේ ඒ බය එන්නේ කියලා බැලුවොත් එහෙම එතකොට අපිට ගන්න පුළුවන් එක්සෑම් එක ෆේල් වෙයි කියලා. ඒ එක්සෑම් එක ෆේල් වෙන්නේ ඔයා වැඩ කළ නැති හින්දා. එතකොට අන්තිමට ගත්තාම ඔයා ෆේල් වෙන්නේ කියන්නේ දැන් ලෑස්ති නැති හින්දානේ. එතකොට ලෑස්ති නොවීමට හේතුව අතීතයේ තියෙන ටික කළා නැති එකනේ. රයිට්. එතකොට එක්කෝ එයා too focused in the past. Yes. කියන්නේ මට මේ ටික කරන්න බැරි වුණා කියලා එක්කෝ රිග්‍රෙට් එකක් හින්දා ඩිස්ට්‍රෙස් වෙනවා. නැත්තම් අයියෝ දැන් මේ මට වෙන්න මේකයි වෙන්න යන්නේ. ෆේල් වුණොත් ඔක්කොම ඉවරයි හිනාරි ඔක්කොම මට මම බ්ලොග් ටිකට හරි යනකොට දැන් රිසල්ට් එකක් දාන්න වෙන්නේ නැහැ. එක එකනට එක එක හේතු මත CS එන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ අර අපි සමහර කට්ටිය හැඟොන් වෙලා තියෙනවා පාස්ට් එකේ කියන්නේ කල යුතුව තිබුණා. ඔයා ඇත්තටම දැනගෙන හිටියා එක්සෑම් එකක් එනවා මේකට වැඩ කරන්න ඕනේ කියලා බට් ඒ උනට උනේ නැහැ.
එතකොට ඒක ගැනම හැඟොන් වෙලා ඒක අයියෝ අපරාධේ මාසයකට කලින් පටන් ගත්තා නම් මම මාස 6කට කලින් පටන් ගත්තා නම් මාර මැච්චියක් ගහනවා. එහෙම හිත නොකරපු දේ ගැනම කල්පනා කර ස්ට්‍රෙස් වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි අර ෆියුචර් නේ. ඒ කියන්නේ මේ තාම වෙලත් නැහැ. නමුත් දැන් A level fail මිනිස්සු ඉනායි කියලා. ඒ කියන්නේ ඔයා නොවිච්ච දෙයක් ගැනත් හිත ස්ට්‍රෙස් වෙනවා. අර ඒ කියන්නේ වැඩ කරාව නොකර හැමෝටම මේ ස්ට්‍රෙස් එක එන්න පුළුවන්. ඒ පැත්තෙන් කියන්නේ. ෆියුචර් එකේ දැන් මොන කෙනෙක්ට එනවා. ඒ ඉන්නේ ෆියුචර් එකත් එක්ක තියෙන බය තමයි. අර ඔලක් වෙයි කියලා. එතෙන්දී අනිත් අපිට අර ගේන්න පුළුවන් concept එක නේද රුසිරෝ අර කියන්නේ live in the present moment කියන එක දැන්. අපි අතීතය ගැන බොරු වෙලා වැඩකුත් නැහැ. මොකද it's a sunk cost නේ. අපි ඉගෙන ගන්නවා මේක project appraisal වල sunk cost එකක් නේ. So you can't do anything about it because it's already done. මොකද කරන්න දෙයක් නැහැ. future එක කියලා කියන්නේ තාම උදා වෙලා නැහැ. එතකොට තාම වෙච්චි නැති දෙයක් ගැන අපිට පසුතැවිලි වැඩක් නැහැ. මොකද ඒක තාම වෙලා නැහැ නේ. So you need to actually have a concern about your present state නේ. ඔයා දැන් ඉන්න තැන මොකද්ද? ඇත්තටම ඔයා බලන්න ඕනේ මොකද්ද මම දැන් කරන්න ඕනේ කියන එක නේ. අන්න කරන්න පුළුවන් දේ අර දැන් අර මෙතෙන්දී ළමයින්ටත් අපි දෙන එක මැසේජ් එකක් තමයි මේ. දැන් මේ එක්සෑම් එකකට කිට්ටු වෙලා ඔයා මේක කරේ නෑ අරක කරේ නෑ නෙවෙයි. අපි ඇත්තටම බලන්න ඕනේ what is practical for us to do now. නේ. right. එතකොට දැන් අපි first thing එක අපි mindset එකට ආවා. ඊට පස්සේ අපි කිව්වා මෙන්න මේ කියන present moment එකට එන්න කියලා. ඔය අතරේ මම දකිනවා සමහර කට්ටිය රුසුරු අර දැන් මෙන්න මෙහෙම දෙයක් කරනවා නිකන් අර ඔක අපි අර කතා කරන පොයින්ට් එකක් මේ අර කට්ටියක් ස්ට්‍රෙස් වෙනවා එයා සහ අනික් අය තියාගෙන ඉන්න හෝප්ස් එක්ක. නේ ඒක කොහොමද දැන් මේක අපේ ළමයින්ට උනත් බලපාලා තියෙන විදිය සහ කොහොමද වහිතන්නේ? හෝප්ස් කියන්නේ ඉතින් expectations වගේනේ බලාපොරොත්තු එක කියනවා. දැන් අපි ගත්තොත් අම්මලා තාත්තලා එහෙම වෙන්න පුළුවන්. තව එක පැත්තකින් එහෙම expectations උත් තියෙනවා. එතනක් තියෙනවනේ. ඒ සමහර නෑදෑයෝ ඉන්න පුළුවන් ඒක ඉන්න පුළුවන් කියලා එකක් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ එකම වයසේ ළමයි ඉන්න සමහරට කසින්ස්ලා ඉන්න පුළුවන්. ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා බලන් ඉන්නේ ඒක මෙයාට ඉල්ලලා තමන්ට කියලා. ඒ වගේ සිටුේෂන්ස් තියෙනවා. ඒත් එක්කම පොසිටිව් සයිඩ් එකක් තියෙනවා. එතකොට ඒගොල්ලොන්ට expectations ගත්තත් ඒවත් ටිකක් ඇවිල්ලා අනාගතේනේ තියෙන්නේ. ඔව්. positive or negative we can't focus on the future now. ඒකටත් mental capacity එකක් mental energy එකක් යනවා. ඒ කියන්නේ සර් හිතන්නකෝ සර් දැන් විභාගයට පාඩම් කරන්න තියෙනවා. ලබන මාසේ විභාගයට ගිහිල්ලා ලකුණු අරගෙන මම මෙහෙම වෙනවා කියලා හිතියත් ලාට ඒකත් නෙගටිව් වෙන්න පුළුවන්. මොකද ඔයා කරන්නේ මේ වෙලාවේ තියෙන ටයිම් එකත් එක්ක ඒව හිතන්නවත් වෙලාවක් දාන එක අපරාධය. ඒ කියන්නේ expectations ගැන හිතන්නේ නවත්තලා ඔව් වැඩේ විතරයි මේ වෙලාවේ ફોකස් කරන්න. මේ වෙලාවේ ඇත්තටම වැදගත් වෙන්නේ වැඩේට ફોකස් වෙන එක අර කිව්ව පොයින්ට් එක හරියටම හරි කියන්නේ දැන්. ඒකක් තමයි අර තමුන් සහ තමුන් ගැන දෙමාපියෝ වේවා අනික් අය පොසිටිව් හෝ නෙගටිව් තියාගෙන තියෙන expectations වල හැංගුණෙන්න යන්නත් එපා. අනිත් එක දැන් අර සමහර කට්ටිය ඉන්නවා දැන් ප්‍රේම ළමයි ගත්තොත් යන්නකො සමහර කට්ටිය ඉන්නවා මේක නිකන් අර කියන්නේ expectation එක ගැන හිතලම ස්ට්‍රෙස් වෙනවා. අයියෝ මට ජපුර යන්න බැරි වෙයි. අයියෝ මට කොළඹ යන්න බැරි වෙයිද? මට මේ මොන කැම්ප් කියන්නේ මට A3ක් ගන්න බැරි වෙයිද? කියන්නේ අර ඒ expectation එක උඩ නිකන් එයාලා හරියට ඒකට බොන්ඩ් වෙලා ඒකට ඇටච් වෙලා දැන් නිකන් එන ස්ට්‍රෙස් එකක ඉන්නවා. ඉතින් අර අපිට දෙන්න පුළුවන් එක ඇඩ්වයිස් එකක් තමයි වගේ goals තියාගන්න, targets තියාගන්න. that's okay. හැබැයි වා ඇත්තටම ફોකස් වෙන්න ඕනේ මේ වෙලාවේ goal එකටවත් target එකටත් වඩා වගේ process එකට. වගේ process එක වා කරන වැඩ ටික ඔයා ඒ වැඩේ ෆුල්ම කියනවා හරිම ස්ට්‍රැටජි එකකට කරලා වැඩේට ફોකස් වුණා නම් expectation එක ගැන වාට වරි වෙන්න දෙයක් නැහැ. ලැබෙන දේ සතුටින් බාර ගන්න but කළ යුතු දේ හොඳටම කරන්න. කියන to go for your personal best. මම හිතන්නේ ඒක මම ඇත්තටම හිතනවා මේ මම පාඩම් කරනකොට රුචිරුවක මේ කරපු දෙයක් මම වැඩ කරනකොට අර ඒ කියන්නේ goals තිබුණා. ඒ තුනක් ගන්න ඕනේ මෙහෙම කියලා goals තිබුණාට ඒක නිකන් අර personally attached වෙච්ච hope එකක් expectation එකක් පැත්තට ගියේ නෑ නිකන්. මම හැම වෙලෙම වැඩ කරේ for my personal best. මාට කියලා තියෙනවා මට මතක හිටියේ දැන් අර මම
ලංකාවේ 11 වුණාම අපේ ටීචර් ඇඬුවනේ. හරිද? මේ දැන් මට වෙන සතුටුයි ටීචර් අඬනවා. දැන් ආවල් ඇයි මේ අඬන්නේ කියලා. 10 ඇතුළට ආවේ නෑ අපි හිතුවේ පුතා 10ට එයි කියලා. ඉතින් මට ඇත්තටම 10ට එන්න උවමනා තිබුණේ නෑ. මට 11 එක එන්න ලොකු දෙයක්. මං හිතුවේවත් නෑ 11ක් එයි කියලා. එතකොට අර හිතුවේවත් නැති දෙයක් ආපුවම එන ත්‍රිල් එන හැපි. මම හිතුවා නම් මං පළවෙනි 10 ඇතුළේ එයි කියලා 11 නම් මම අවුලක් කරගෙන මට 11 ඇවිල්ලා සතුටක් නැති වෙනවා. දැන් අර සතුට තියෙනවා I did my personal best and I have become 11th in the island. That's more than enough. ඒකත් මම හිතනවා අපේ ළමයින්ට එතන ගන්න දෙයක් ඇති කියලා. ඔව් ඒ කියන්නේ එතනදී expectations ගත්තාම ඔයාලට future එකේ focus කරනවා නම් එකම දේ තමයි දැන් විභාග ඉවර වෙලා තමන් ඒ කියන්නේ එළියට එනවා විභාග ඉවර වෙලා දෙසැම්බර් වල විභාග ඉවර නම් ඉවරයි. ඒ මොමන්ට් එක නැත්තම් රිසල්ට්ස් එන මොමන්ට් එකේදී තමන් regret නොකරන තත්ත්වෙට මේ මාසේ වැඩ කරන්න කියන තමයි කියන්නේ අර fail උනත් I did my best මට මෙතනින් එහාට දෙයක් කරන්න ඉතුරුනේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔක මැතිවම කොහොම හිතමයි කියන්නේ. ඒක ඉංග්‍රීසි වචනේ මට මෙතන කියන්න බෑ. ඒ කියන්නේ අර මොකක් වුණත් කමන්නේ ඕනම චැලෙන්ජ් එකකදී ඕනම මේකක් චැලෙන්ජ් එකක්නේ. ඕනම චැලෙන්ජ් එකකදී ඔයාගේ උපරිමය දෙන්න. එතකොට ඒකෙන් එළියට ආවට පස්සේ තමන්ට රිග්‍රෙට් එකක් නැහැනේ. මම බාගෙටද කරේ කියලා තව කරන්න තිබ්බා තව පොඩ්ඩක් තිබ්බා මට එතෙන්දී I did my best no matter what is the result but I did my best. එතකොට අපි අර process එක තුල අපි improve වෙනවනේ කොහොමද because we did our best. good right. එතකොට රුසුළු දැන් අපි පළවෙනි එක positivity නේ. මොකද්ද දැන් අතර අපි කිව්වා ළමයා focus කරන්න ඕනේ දැන් මේ මොහොතේ කළ යුතු දෙයට. අපි හිතනවා දැන් interesting point එකකට එක්සෑම් එකට මාසයයි තියෙන්නේ. ඔයාගේ රිසල්ට් එක වාට දැන් ඉන්න මට්ටමින් උඩට යන්න ඕනි නම් මොකද්ද ඔයාගේ process එක? මොකක්ද කරන්න ඕනි වැඩි? process එක ඇවිල්ලා දැන් අපි සාමාන්‍ය study motivation program වලට යද්දී දෙන process එකම තමයි. right. හැබැයි ඒකේ මොකක්ද කියන්නේ නිකන් mini version එකක් වගේ. right. ඒ කියන්නේ timeline එක අඩු කරලා steps ටික ගලවන්නත් වෙනවා. පොඩි නිකන් crash course එකක් වගේ. හරි. ඒතර අපි study motivation program වලදී දෙන steps ටික තමයි analysis එක. ඉස්සෙල්ලාම papers analyze කරනවා. අපි breakdown කරමු ඉස්සරහට. ඊට පස්සේ පාඩම ඉගෙන ගන්න එක. ඊට පස්සේ ඉගෙනගෙන ඊට පස්සේ notes හදාගෙන summary හදාගෙන ඊට පස්සේ අන්තිමට ඒ ටික revise කරන ගමන් papers practice කරනවා. ඒ ඉගෙන ගත්ත ටික questions ටික. ඔයගොල්ලෝ අපි කතා කරනවා. එතකොට ඔය ඔක්කොම ටික හරියට කරන මනුස්සයා තමයි අර 3 years අරගෙන ජප්පු යන්නේ. ඒතකොට දැන් ඔයා ඒක කරලා නැත්තම් ඉතල ඒක හිතෙන් අතාරින්න ඕනේ. මොකද අපි expectations realistic තියාගන්නත් එපේ. එතකොට එතන mind එක හදාගත්තට පස්සේ දැන් තියෙන timeline එක තුල ඔයාලට කරන්න පුළුවන් දේ තමයි විනාඩි 15න් ඔයාලට එක paper එකක second part එක analyze කරගන්න බෑ. එතකොට එහෙම ගත්තොත් ඔයා දවසක් ගත කරන්න paper එක analyze කරනවා. right. එතකොට first step එක වෙන්නේ paper එක analyze කරන එක. හරි. දැන් කොහොමද අපි ඉස්සර මේ අපි දීර්ඝ වශයෙන් කතා කරන දේවල් නමුත් දැන් මේක කොහොමද ඔයා ඉක්මනට කරගන්නේ මොකද්ද ඔයාට එතෙන්දී කරන්න පුළුවන් දේ? part 2 ගත්තොත් දැන් මෙතන ඇත්තටම කතා කරද්දී mainly මම කතා කරන්නේ commerce A level commerce contest එක. මොකද මම දන්නේ ඒක personal experience එක. එතකොට subject තුනටම apply කරගන්න පුළුවන් method එක තමයි part 2 එක අනිවාර්යෙන් analyze කරන්න පුළුවන්. අවුරුදු 5ක විතර papers ගන්නවා. ඊට පස්සේ questions ටික පල්ලෙහාට ඒ කියන්නේ table එක ගන්න උඩ දා ගන්නවා 2020 21 22 23 කොහොම. පල්ලෙහාට දානවා question 1 2 3 4 5. ඒ කියන්නේ දැන් econ BS ඒවා ගත්තොත් එහෙම මේ part A part B තියෙනවා. accounting ගත්තොත් එහෙම නැහැ. ප්‍රශ්න 6ක් තියෙනවා. ඒකට ඒ structure එකට අනුව මේ මෙතන ප්‍රශ්න ටික දාගත්තා. ඊට පස්සේ හැම ප්‍රශ්නෙම ඇතුලේ එක මොන ඒ කියන්නේ ප්‍රශ්නේ හදින් මොන පාඩමෙන්ද ලකුණු කීයද? ඒකට ලකුණු කීයද? ඔන්න ඕක ටට්ටක් ගාලා දාගෙන යන්න දී. මම හිතන්නේ මේ වැඩේට ඉච්චර වෙලා ඉන්න ඕනේ නම් කාට හරි තවත් වෙලාව මදි කියලා හිතනවා අවුරුදු 5ක් යනකොට ඕන අවුරුදු 3ක් කරත් වුණා. ඔව් අවුරුදු 3ක් කරත් ඇති. රීසන්ම papers 3 හරි අරගෙන at least එතකොට පොඩි numbers ටිකක් match වෙනවනේ. පුළුවන් නම් 5ක් හොඳයි නැත්නම් 3ක් හරි අරගෙන ලකුණු ටිකයි මේ match කරාම අපිට අඳුන ගන්න පුළුවන් pattern එක. එතකොට දැන් හරි ළමයෙක්ට අපි තුන් ෆස්ට් එක කියනවා papers 3 ඇතුලේ analysis එක කරගන්න. හරිද?
තව අපිට පුළුවන් දැන් මේක දැන් අපි තුන කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේකටත් වෙලා මදි කියලා කොහොමද මේක යාළුවොත් එක්ක කරගන්න පුළුවන් විදිය? ඕක මම මේ මගේ ළමයි සෙට් එකකට කරා මම හතරක් කරගෙන ක්ලාස් එක කරේ. ඒතකොට ඒකෙදි කරේ මම එක පේපර් එකක් ඇනලයිස් කරා 2020 තව ළමෙක් 21 කරා, තව ළමෙක් 22 කරා, තව ළමෙක් 23 කරා, තව ළමෙක් 24 කරා. රයිට්. ඒක ඔක්කොම ටික එක කොලයකට ගෙනල්ලා මම එක හදලා දුන්නා. රයිට්. සුපර්. ඒක එන ටෙක්නොලොජිය පාවිච්චි කරලා මම කට්ටියට මේ Excel එක ඔන්ලයින් drive එකේ දාගෙන කරන්න පුළුවන්. කරලා ඒකට අප්ඩේට් කරන්න පුළුවන්. එහෙම හරි නැත්නම් WhatsApp group එකක් හදාගත්තා 5 දෙනෙක්. දැන් නැත්නම් සබ්ජෙක්ට් තුන ළමයි 3 දෙනෙක්ට බෙදා ගන්න පුළුවන්. ඔය icon එක කරන්න, ඔය BS එක කරන්න, මම accounts එක කරන්න නේ. මම හිතන්නේ මේ වීඩියෝ එක බලන කට්ටියට නම් ඕනනම් එවුවොත් අපිට accounts paper analysis යන්න ගෙවන්න පුළුවන්. අනිත් සබ්ජෙක්ට් නැයි අපි දන්නේ නැහැ. හරි. රයිට්. එතකොට හරි ෆස්ට් තින් පේපර් එක ඇනලයිස් කරගන්න එක. එතකොට අර කිව්වාගේ අවුරුදු ටික ගැහුවා, ප්‍රශ්න ටික දැම්මා, මොන පාඩමින්ද මොන ඒරියා එක දාවේ, ලකුණු කීයක් දාවේ කියලා පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගත්තා. දැන් මගේ එක්ස්පීරියන්ස් එක මම මේ දවස්වල ෆස්ට් පේපර්ස් ටිකක් කරනවානේ. even the first paper is structured. මාරම structured. හරිද? පළවෙනි ප්‍රශ්නේ එන්නේ accounting වල definition එකෙන්, දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ concepts වලින්. හරිද? එන structure එකක් තියෙනවා. එන පට්ටම structure. එතකොට first paper second paper එක ඔයාලට ඇනලයිස් කරගන්න පුළුවන් නම් ස්ට්‍රක්චර් එක අඳුර ගන්න පුළුවන් නම් මාරම easy මේක. ඒකට මම පොඩි ඇඩිෂනල් බෝනස් ටිප් එකක් දෙන්න. අර ඔත්ත සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා රූල් එක. ඒ කියන්නේ දැන් මේ පාර 25 කරන එක්කෙනෙක් නම් sorry 23 21 19 ફોકસ කරගන්න තරම්. පේපර්ස් වල ඇනලයිස් කරන එක. ඒ වගේම ඉරට්ට සංඛ්‍යා එක්සෑම් එක යන කෙනෙක් නම් ඒ වගේ නික අර එක්සෑම් එකක් කර එක්සෑම් එකක් යන ඒ ටික ගැන එතකොට එතනත් වෙන පොඩි පැටර්න් එකක්. අන්න ඕක රියලයිස් කරගන්න එක නම්බර් 1. රයිට්. එතකොට පේපර් එක ඇනලයිස් කළා මොනවද යාළුවට හම්බ වෙන්නේ? එකක් දැන් කට්ටියට මේ එකක් ඉස්සෙල්ලාම ක්ලැරිටි එක හම්බ වෙනවා. දැන් හිතා ගන්න බෑනේ කන්ෆියුස් වෙලා ඉන්නේ. දැන් සිලබස් එක අතින්වත් අල්ලන්නේ නැති මනුස්සෙක් තවත් කන්ෆියුස් වෙනවා. හැබැයි එතනදී මට හිතා ගන්න බෑ කොහොමද පාඩම වෙන් කරගන්නේ කියලා සිලබස් එක දන්නේ නැතුව. හැමෝටම පොඩි හරි අයිඩියා එකක් තියෙනවා. ඔව්. දැන් ඉතින් එහෙමනේ කවුරුත් ඉස්කෝලේත් ගිහිල්ලා ටියුෂන් නොගිය කෙනෙක් නෑනේ. ඒක තමයි. ඇත්තටම තියෙන සෙල්ෆ් වර්ක් එක විතරයි කරලා නැත්තේ. එතකොට පාඩම් ටික වෙන් කරගත්තාම අපිට තේරෙනවා ඒ කියන්නේ එක පැත්තකින් ඔයා ඔල්රෙඩි දන්නවා මේකත් කරන්න හරි මේ වැඩේ කරනත් එක්කම Tamanට පුළුවන් පාඩම් සහ බැරි පාඩම් අඳුරගන්න. ෂේප් එකේ පුළුවන් කියලා තුනට කඩලා වෙන් කරගන්න. yes. අපි අර හැදුවේ මොඩල් එකක් නේ. ඒකට හොඳටම පුළුවන් ඒවා මොනවද? ෂේප් එක. ඇවරේජ් ඒවා මොනවද? කෙලම් වෙලා දිනවා. ඒ ටික එක පැත්තකින් හදාගත්තා. අනිත් පැත්තෙන් දැන් තියෙනවා වැඩියෙන්ම ප්‍රශ්න අහන ඒ කියන්නේ ලකුණු වැඩියෙන්ම ගිහලා තියෙන පාඩම් මොනවද? ඔව්. අඩුවෙන් ලකුණු ගිහලා තියෙන පාඩම් මොනවද? එතකොට එතනදී තියෙනවාට ප්‍රයිවට් ලිස්ට් එකක්. ඒ කියන්නේ සමහර විට දැන් ඔයාගේ මෙතන හොඳටම පුළුවන් එකයි මේක වැඩියෙන්ම අහන එකයි එකම නම් ඔව් ඒක මරු ඔව් ඒක හොඳයි ඔව් එතකොට එතන ඒ ටික මැච් කරගන්න පුළුවන් එතකොට කරන්න ඕන වැඩේ තමයි ඒකෙන් කරන්න පුළුවන් ඒ කියන්නේ ටග් ගාලා ඇක්ෂන් එකක් ගන්න පුළුවන් දේ තමයි මෙතන ගන්නකො අමාරුම සෙට් එකක අමාරුම සහ වැඩියෙන්ම ටෙස්ට් කරන ඔව් ඒ කියන්නේ වැඩියෙන්ම ටෙස්ට් කරන ඔයා කරලා නැති එක ඒක තමයි ඉස්සෙල්ලා කරගන්න ඕනේ yes ඊට පස්සේ මෙතනින් පහළට දැන් අපේ මම ළමයින්ට කියන එකක් තමයි MPO කියලා තියෙනවා දැන් accounting වල. ඒතකොට එකට ලකුණු 10යි සෙකන්ඩ් පාර්ට් එකේ. පාර්ට්නර්ෂිප් ගණන් ගත්තොත් ලකුණු 30යි. මේක ඕනම සබ්ජෙක්ට් එකක මේ වගේ එක්සැම්පල්ස් වල තියෙනවා. ඒතකොට ලකුණු 30 එන සබ්ජෙක්ට් මේ ලෙසන් එක ඔයාලට ටිකක් පුළුවන් වෙලා තියෙද්දි ඔයාලට ලකුණු 10යි ප්‍රශ්නේ බෑ කියලා ඒකට ගොඩක් බොරි වෙන එක තේරුමක් නැහැ. ඔව් ඊට වඩා හොඳයි අර 31 පැත්ත ફોකස් ඒකට ෆුල් එෆෙක්ට් එකක් දාන ඊට වඩා හොඳයි. හරි. එතකොට අයිඩියා එක වෙන්නේ ඔයාට වැඩිපුර ලකුණු වෙන අමාරු ඒරියාස් හරි වේවා ඒ ටික මුලින්ම අඳුනගන්න වැඩිපුර ලකුණු වෙන ඒරියාස් ටික මොනවද ඒ ඔයාලට පුළුවන්ද බැරිද බැරි වෙන ඒවා ටික ඉතින් අනිවාර්යෙන් වැඩිපුර එෆර්ට් එකක් දාන්න ඕනේ දැන් ඔතෙන් දෙනවනේ මේ සමහර කට්ටිය කරන නිරුසිරු අර පළවෙනි පාඩම බැලුවා ඊළඟට මම දෙවෙනි පාඩම බැලුවා දැන් මේ වගේ වෙලාවක ඒ ස්ට්‍රැටජි එකද හරියන්නේ ඒ කියන්නේ සිලබස් ටු පේපර් ද හරියන්නේ පේපර් ටු සිලබස් ද පේපර් ටු සිලබස් තමයි හරියන්නේ ඒ වගේ දැන් මේ වෙලාවේ ඒ සිලබස් එක කවර් කරන්න රිවයිස් කරන්න වෙලාවක් නැහැ. එතකොට පේපර් එකටම ගෙලින් බහින්න ඕන. ඔව් අනිත් ඒ සිලබස් එකේ තියෙන හැමදේම පේපර් එකේ අහන්නේ නැහැ. ඒක ඇනලයිස් කරද්දි තේරෙනවා. එතකොට පේපර් එක කරන්න ගන්න මම කියන්නේ. රයිට්. ඒ කියන්නේ හැම ළමයම මේ වෙලාවේ පේපර් බේස් මෝඩ් එකකට අනිවාර්යෙන් shift විය යුතුමයි. ඔව්. රයිට්. ඒ කියන්නේ අනිවාර්යෙන් පේපර් එකේ එන්නේ මොනවද කියලා ඇනලයිස් කරලා හරියටම දැනගන්න ඕනේ. හරිද? ඒකේ යාළුවෝ 3 දෙනෙක් එක්ක ඇනලයිස් කරලා ප්‍රශ්න එන්නේ වට ඇනලිසිස් රිපෝට් එක එනවා නම්
ඒසොර පේපර් එකේ එන්නේ මොනවද කියලා දැනගත්තා. ඒකේ වා කොච්චරක් කම්ෆර්ටබල්ද කියන එක දැනගත්තා. ඒක ෆස්ට් ස්ටෙප් එක. සෙකන්ඩ් ස්ටෙප් එක. ඊට පස්සේ ඔතනදී ඇඩ් කරන්න ඕනේ දැන් MCQ ටච් උන්නේ නැහැ අපි කියමු කතන්දරේ. හරි. MCQ වලට කරන්න පුළුවන් එකම දේ තමයි ප්‍රැක්ටිස් එක. ප්‍රැක්ටිස්. හදනවා MCQ නෝට් කරගන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක්ට ඇනලයිස් කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඔව් ඒක ගොඩක් තියෙනවනේ. ඔව් ඒක ගොඩක් වෙනස් නේ. සෙකන්ඩ් එකට වඩා පොඩි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතකොට ඒ කන්ටෙක්ස්ට් එක ඇතුලේ ඔයා කරලා පුරුදු වෙන්න ඕනේ. ඒකට අවුරුදු 10ක ඒව ගත්තත් කමක් නැහැ. හැමදාම MCQ එකට පැය දෙකක් දාලා තිබ්බට දැන් කවුන්ටිංగ్ වෙලා යනවා. ES ඉකෝන් ගත්තාම පැය දෙකම යන්නේ නැහැ. එතකොට මේ ටක් ගාලා කරගෙන ගිහිල්ලා බලන්න. ඒක අපි මම හිතන්නේ ළමයින්ට දෙමු මේක ටාගට් එකක් විදියට අරසල ඩේලි MCQ අඩුම ගානේවා කියන්නේ මේකෙන් 50ක් අපිට තියෙනවා. අපි හිතමු 50ම නැතත් at least හැම දවසකම සබ්ජෙක්ට් එකකින් MCQ 20ක්වත් කරනවා කියලා අවම. ඒතකොට සබ්ජෙක්ට් තුනට වැටෙනවනේ යම් ප්‍රමාණයක්. ඒතකොට ඩේලි ඔයා අපි හිතමු පොඩි හැබිට් එකක් හදා ගන්නවා. උදේ නැගිට ගමන් සබ්ජෙක්ට් තුනේ MCQ 20 අපි තුමු 2 hours දැන් ප්‍රශ්න 50ටනේ අපි පැය දෙකක් දෙන්නේ. ඔයා ප්‍රශ්න 60ක් අරගෙන පැය දෙකක් ඇතුළත කරන්න පුළුවන් නම් every day වා ටච් කරනවානේ MCQ area. මොකද ළමයි ගොඩාක් අතර week එකත් first paper එක. ලකුණු කෙලවෙන්න බලපාන තැන. එතන ප්‍රැක්ටිස් එකේම තමයි තියෙන්නේ හැදෙන්නේ. ප්‍රැක්ටිස් එකම තමයි තියෙන්නේ. right. ඇනලිසිස් එක කරගත්ත පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එකනේ. ආ. එතකොට දැන් ඉතින් කරන්න ඕන වැඩේ තමයි දැන් අර අමාරු සහ වැඩියෙන්ම ටෙස්ට් වෙනවා කියලා තෝරගත්ත ටික තියෙනවනේ. ඔව්. අන්න ඒ ප්‍රශ්න ටිකම කරන්න බලන්න. ඒ කියන්නේ පාර්ට්නර්ෂිප් එක්සැම්පල් එක. ඒ ගාන හදන්න try කරන්න. ඒ ගාන හදන්නව try කරද්දී ප්‍රශ්න එනවා දැන් කියන්නේ. ප්‍රශ්න තියෙන හින්දානේ දැන් මේ වීඩියෝ එක බලන්නේ කවුරුද? ප්‍රශ්න එනවා දැන්. කොහොමද මේක හදන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ පුළුවන් නම් ටයිම් එකක් තියලා කරනවා නම් තවත් හොඳයි. එතකොට Tamanට තේරෙනවනේ තාමත් පැයක් යනවා මේ විනාඩි 20 ගානට කියලා. ඒතර ඒව ට්‍රැක් කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න පුළුවන් වැඩේ තමයි බැරි මොනවද කියලා ලිස්ට් ඩවුන් කරගන්න. ලිස්ට් කරගෙන ඒ ටික අපෝටක් ගාලා රිවයිස් කරනවා. ඔය පාඩම රිවයිස් කළා ගන්න හදන්න කිව්වොත් එහෙම වෙලා යනවා. එතකොට මේ අතර මේ පණිවිඩය ඇවිල්ලා අන්තිම මොහොතේ කෙලවෙලා ඉන්නේ මේ පිරිසටනේ. එතකොට මේ දැන් මෙතොඩිකල් වෙන්න යන්න එපා. දැන් මෙතොඩිකල් කරන් තිබිච්ච කාලේ ඉවරයි දැන්. එතකොට වාදින ස්ට්‍රැටජි කියන්නේ පේපර් එක කරන්න ගන්න. දැන් ඔයා තියෙන එකෙන් බලලා එක්ක ෆෝමැට් එකක් ළඟ තියාගෙන හරි මොකක් මේ බල හරි මොකක් හරි try කරන්න. ඔයාට එන්නෙම නැත්තම් යන්න රිවයිස් කරන්න ගිහිල්ලා බැලුවා බල හරි උත්තරේ ලිව්වා. නේ? එතකොට මේ ඒක සාමාන්‍යයෙන් කොච්චර සැරයක් කොයි වගේ කරන්න ඕනද? දැන් මම රෙකමන්ඩ් කරන්නේ කලින් අවුරුදු 5ම අරගෙන දිගටම රිපීට් කරන්න කියලා මේ මුල් මාසෙම. සමහර කෙනෙක් කියන්න පුළුවන් ගණන් හදුවොත් උත්තරේ මතකයි නේ කියලා. අපි උත්තරේ නෙමෙයි මෙතන ගන්න try කරන්නේ process එක ඩෙවලොප් කරන්න කියන්නේ. එතකොට එකම ප්‍රශ්නේ 3 පාරක් විතර ගෙනුනට කිසිම අවුලක් නැහැ මං කියන්නේ. සෙකන්ඩ් පාර්ට් ප්‍රශ්න එහෙම ගත්තාම 3 පාරක් විතර කරන්න. ඒ කියන්නේ දවසට 20 කරගෙන යනවා නම් ඔව් papers දෙකක MCQ ටික ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ප්‍රශ්න 50යිනේ තියෙන්නේ. ඔව්. ඒතර ප්‍රශ්න 100යි. papers දෙකක් ගත්තොත් MCQ 100යි. එතකොට දවසට 20යි නම් දවස් 5ට papers දෙකක MCQ ඉවරයි. එතකොට ඔයා ඒක හැමතිස්සෙම කරනවා නම් මාසෙට දවස් 30යි නම් එතකොට දැන් මට මැත් ට්‍රැක් එක ගන්න. ඒ උනට උගානක් කරේනවනේ. එතකොට process එකේ මේ දෙන එක තමයි කරන්න ඕනේ. ඒක හරහා අතරම කිව්වා වගේ අපි උත්සාහ කියන්නේ ඔයාලට මෙහෙම ගාන කටපාඩම් වෙන්න නෙවෙයි. ඒ process එකට එතකොට brain එක පුරුදු වෙනවා මේ වගේ ප්‍රශ්නයක් ආපම මං හිතන්න ඕනේ මෙන්න මේ වගේ. මේ ප්‍රශ්නෙක කියවන්න ඕනේ මෙන්න මේ points ටික. එතකොට මම work out කරන්න ඕනේ answer එකක් මෙන්න මේ විදියට. එතකොට ඔයාගේ වරදින තැන. ලොකු ගානක් හදනකොටත් අර මං කියන්නේ ෆෝමැට් එක පළවෙනි ගණන් ටික හදනකොට ෆෝමැට් එක මතක නැත්නම් ෆෝමැට් බලන්න වෙනවා. BS ආන්සර් එකක් ලියනකොට ඔයාලට chapters කැඩෙන්න ඕනි points එක මතක නැත්නම් බල හරි ලියන්න. බල පළවෙනි පාරක් තියෙනවා. දෙවෙනි පාර ටිකයි බලන්නේ. තුන්වෙනි පාරනකොට බලන්න නැතුව ලියන්න පුළුවන් වෙන විදියට හදාගත්තා නම් ඔක මොකක් කර මේ මැච් එකක් ගන්න පුළුවන්. ඔව්. එතකොට දැන් short note mind maps ඒවා මොකද්ද එතනදී තියෙන තත්ත්වය? එතනදී දැන් ඇත්තටම mind map නම් ගහන්න පුළුවන් විනාඩි 5න් 10න් පාඩමේ sub topic main topic ටික බැලුවා තියෙනවා කියලා උඩින් බලලා. ඔය යන mind map එකක් කියන්නේ. හැබැයි දැන් flash cards වගේ ඒවා vision notes summary notes ඕවා කරන්න වෙලාවක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ අපි දෙන මේ මෙතනින් දෙන පණිවිඩය තමයි
ඒවා අනිවාර්යෙන් වැදගත්. හැබැයි දැන් මේ වෙලාව ඇවිල්ලා ඕක හෙන ටයිම් අරගෙන කැටයන් දාගෙන කලර්ස් දාගෙන නිල් පාටින් ගැහුවා මෙන්න ඉර බලාකුලක් වගේ ඇඳ කැටයන් දාන්න ටයිම් නැහැ. ඒක හන්දා කරන දෙයක් කටුවටම කරගන්න අර එක මෙතඩ් එකක් තමයි පේපර් එකේ අහලා තියෙන එක අපිට මයින්ඩ් මැප් එකක් ගන්න පුළුවන් නම් අපි තුමු ඉකෝන් වල අහනවා මොනවද අපි හිතමු උදාහරණයක් විදිහට මාකට් ස්ට්‍රක්චර්ස් වල හැමදාම අහන ඒරියාස් ටිකක් ඔය පේපර් එක කරගෙන යනකොට සෙට් වුණා. බැලුවා මතක හිටින්නේ ටක් ගාලා ගැහුවා මාකට් ස්ට්‍රක්චර්ස් මෙන්න ඔලිගොපොලි මෙන්න මොනොපොලිස්ටික් කම්පිටිෂන් ගැහුවා අහන ඒවා ටික කටුවට දාගත්තා නම් ඒත් අවුලක් නැහැ. නේ ඊළඟ එක මම කියන්නම ගියේ මේ සාමාන්‍ය රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ෂෝට් නෝට් එක ගහන්න. ඒක තමයි true learning එක. but in case ඔයාලට time නැත්තම් යාළුවෙක් ගියව ටිකක් බරෝ කරා කියන්නේ ෆොටෝකොපි එකක් ගහගත්තට කමක් නැහැ. නේ කරන් දෙන්නේ මේ වෙලාවේ time එක නැති නිසා. එතකොට මේ අපි හිතමු එයා පාඩම් කරන්න ඕනි ශෛලිය කොයි වගේද මේ වෙලාවේ ස්ටයිල් එක මොන හරි නෝට් එකක් බලනවනම් ස්ටයිල් එක ඇවිල්ලා හැමදෙස්සම රෙකමන්ඩ් කරන එක තමයි ටීචින් මෙතඩ් එකටම යන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මම උනත් ඒ කියන්නේ අන්තිම මොහොත රැත්තලා පාඩම් කරපු එක්සෑම්ස් උත් තියෙනවා. ප්‍රිපෙයාර් වෙලා කරපු ඒවාත් තියෙනවා. එතකොට ඕක කරන්න ගියත් කාට හරි කියලා දෙනවා කියලා හිතාගෙනවා. ඒ කියන්නේ කාට හරි ඇත්තටම කියලා දෙනවා වෙන්න පුළුවන්. නැත්නම් මේ විත්තියට හරි මොකක් හරි නිකන් empty space එකකට කියලා දෙනවා. ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරද්දී ඒක තමයි යන්න ඕන මෙතඩ් එක. හේතුව තමයි අපි පොත කියලා අහලා මතක් කරන මේ මෙතඩ් එක. අපෝ රීඩ් කරන එක notes. ඒක කිසි දෙයක් හරියන්නේ නැහැ මේ. මොකද ඒ කියන්නේ අපේ ඇත්තටම වදින්නේ නැහැ ඔළුවට. yes. එතකොට අර දැන් ඔයා වැඩි ටෙස්ට් කරනවා කියලා බලාගත්ත ඒරියා එක ඒසෝ ප්‍රශ්න කරද්දිත් ඔයාලට පොඩ්ඩක් හිර වෙන ඒරියා ටිකේ ඔය දැන් ප්‍රශ්නේ කරන ගමන් රිවයිස් කරාට ඒත් මදි. එතකොට දැන් Tamanට හිර වෙන ඒරියාස් ටික දන්නවනේ. ඒක අරගෙන ඒකේ තියරි පොයින්ට්ස් ටික බලලා ඊට පස්සේ ඒ ටික ඒ කියන්නේ පොත බල ඉස්සෙල්ලා කාට හරි කියලා දෙනවා වගේ ඒක ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඊට පස්සේ මතක් කර කියලා දෙන්න ඕනේ අමතක ඒවා ටික බල කියලා දෙන්න. අන්තිමට තුන්වෙනි පාර full මතකෙන්. yes. එතකොට තේරෙනවා තමයි මතක නැත්තේ මොනවද කියලා. එතකොට ඔය මොඩල් එකේදීත් අපේ ළමයි තේරුම් ගන්න ඕනේ මේක හැම එකටම දාන්න ටයිම් නෑ දැන්. හරිද? ඔයාට හොඳටම පුළුවන් ඒව ටික දැන් ලොකුවට නෙවෙයි චුට්ටක් බලාගත්තා නම් ඇති. ඔයාට කියන්නේ මේ ටිකක් අමාරු ඒත් වැඩිපුර ටෙස්ට් කරන ඒරියාස් වලට මෙන්න මේ ටීචින් මෙතඩ් එක දාගත්තා නම් හරි. අර මම කියන්නේ ඉතින් ඔක ගානක් හදනකොට උනත් කියලා දීදී හදන්න. ඔව්. ඒ කියන්නේ නේ ඔයා මොකක් හරි ගානක් හදනකොට මෙන්න මේක වැඩි කරන්නේ මෙන්න මේ හේතුව නිසා මෙතෙන්දී අපි ගන්නවා මෙන්න මේ කොස්ට් එක මේ දෙක අතර වෙනස මෙන්න මේක මම අඩු කරන්න හේතුව මෙන්න මේකයි කිය පැහැදිලි කරනවා කියන්නේ නිකන් කවුරුවත් ඉන්න ඕනේ නැහැ. මම ඒක පාරක් ළමයෙක් කිව්වා ඉතින් ටීචින් මෙතඩ් එක කරන්න මට ළමයි ඉන්නේ කියලා මෙතන. හිම ඉන්න ඕනේ නැහැ. මොකද මවාගෙන හරි කරන්න. තවකට මම බෝනස් පොයින්ට් එකක් දෙන්නම්. මේ වෙලාවෙ එන්න රිවිෂන් ටීචර්ගේ මොඩල් එකට. ඒ අපි තියරි උගන්වනකොට වෙලාව අරගෙන පැහැදිලි කරලා සාම්පල් ගණන් හදාගෙන ගියප එක තියරි එකේදී කරන්නේ ටුක් ගාලා මතක් කර ගණන් ටික හදාගෙන ගියා. ඔව්. එතකොට මේ මාසෙදී ඔයා රිවිෂන් ගුරුවරයාගේ මෝඩ් එකට එනවනම් ඔව්. ඒ කියනවා ඉකෝන් පාඩම් කරන්නේ ඉකෝන් උගන්වන රිවිෂන් ගුරුවරයෙක් වගේ. ඔව්. ඔයා BS එක ස්ටඩි කරන්න ඕනේ BS උගන්වන රිවිෂන් ගුරුවරයා වගේ. නේ? එතකොට රිවිෂන් ගුරුවරයා තියරි පැහැදිලි කරන්නේ එයා කියන්නේ ටික ගාලා මතක් කරා මෙන්න මේක තමයි ළමයි ප්‍රශ්න අහන්නේ අපි දැන් පේපර්ස් කරගෙන යනවා පේපර්ස් ආවනේ අපිත් කරන්නේ වනේ පේපර්ස් අපි එක දිගට 10ක් විතර කරගෙන යනවා එතකොට ඒක සොලිඩ් එක වැදුනා අන්න ඔය මොඩල් එකට ආව නම් හරි එතකොට අපි පේපර් එක ඇනලයිස් කරා ඒකේ පේපර් එක කරන්න යද්දි හිර වෙන ඒවට සමරිස් ගැහුවා ඒ සමරිස් ගහපු ඒවා ටික රිවිෂන් ටීචර් වගේ ටීච් කරන ප්‍රොසෙස් එකට ගියා right ඒ පොයින්ට් එක අපිට තව මොන හරි මිස් වෙච්චා තියනවද ඕකේද process එක papers කරනකොට process එකේ පුරුදු වෙන්න ඕන තව දෙයක් තමයි මේ papers කරද්දී දැන් අර අදාළ පාඩමේ ප්‍රශ්න විතරක් කර වෙන process එකක් යන්න ඕන සහ ඔයා දවසේ පැය දෙකක් තුනක්වත් දාලා ඒ කියන්නේ it's better what is ඇත්තටම exam එක ලියන්න වෙන වෙලාව ඒ කියන්නේ දැන් මට මතක නැහැ තිබ්බ වෙලාව දැන් මට සීමා exam එකේදී 9 ඉඳන් 12 වෙනවා ඒතර මම mock exam මම practice කරද්දී කරන්නේ 9 ඉඳන් 12 වෙනවා right ඒ වෙලාවට එතනදී මම පුළුවන් තරම් simulate කරගන්න අර ඒ vibe exam condition very good ඒ කියන්නේ ඔයා දැන් ඒක මම හිතනවා හරියම වැදගත් point එකක් exam vibe එක ගේන එක නේ ඔව් එතකොට ඒ මේසයක් වගේම තැනක් ඒ ටයිම් එකම
මොනවත් නැති ඒ වගේ තැනක ඉඳලා කොහොමද සෙට් වෙන්නේ කියන එකම ඇප්ලයි කරගන්න කියන එක. ඔව් ඒ කියනවා දැන් පේපර් එක කරන වෙලාවට ඔයාගේ මේස ඉස්සරහා මෙතන ලැප්ටොප් එකයි අතන ෆෝන් එකයි අතන බිස්කට් එකකුයි මේ පිටිපස්සේ බල්ලෙක් ඉන්නවා නම් ඉතින් ඒ බල්ලා කාමරේ එහෙම කියාගෙන කරන්න යනවා නම් එයා එහෙම කරන වෙලාවේ තව ළමෙක් ඒ මුකුත් නැතුව අදාළ වතුර බෝතලෙයි කවකට පෙට්ටිය එවනම් නැත්නම් කැල් එක ඊට පස්සේ පැන්සල් ටිකයි උත්තර ලියන කොලේ ප්‍රශ්න කොලේ විතරක් තියාගෙන කරන ළමයාගේ මයින්ඩ් එක උරු වෙනවා ටක් ගාලා එක්සෑම් කන්ඩිෂන්ස් වලට. yes right. එතකොට ඒ කියන්නේ අපි ගේනේ පොයින්ට් එක පාඩම් කරද්දී වේවා දැන් මේ වෙයිදී එක්සෑම් වයිබ් එකම මේන්ටේන් කරන්න. එක්සෑම් වයිබ් එකටම එන්නේ කියන්නේ එක්සෑම් මෙන්ටැලිටි එක ගේන්න වෙනවද? right. හරි. එතකොට ඔයා මේ අපි දැන් අපි කතා කරන්නේ පළවෙනි එක විලවලා පොසිටිවිටි වාගේ කියන මයින්ඩ්සෙට් එක දෙවෙනි එක විලලා ප්‍රොසෙස් එක ඇතුලේ අපි දැන් පේපර්ස් වේවා ඒ හැම දෙයක්ම ගැන පොඩි ටච් අප් එකක් දුන්නා. රයිට්. මොකද අපි තුන්වෙනි පොයින්ට් එක? තුන්වෙනි දැන් ඔයා මයින්ඩ් එකත් හදාගෙන ප්‍රොසෙස් එකේ යනවා දැන් ඔයා වැඩි කරගෙන යනවා බැරි ටික පුළුවන් කරගන්නවා. ඒ ටික ඔක්කොම කරගෙනත් කියලා වෙන්න පුළුවන් මේ ඒ කියන්නේ ඔයා ප්‍රිපෙයාර් වෙලා නැත්තම්. yes. ඒ කියන්නේ මට මතකයි කිව්ව එක්සැම්පල් එකක්. ඔව් ඒ කියන්නේ මේ ඔය ප්‍රිපරේෂන් කියන පොයින්ට් එකේ තියෙන්නේ අතරම දැන් ඔයා දන්නවනේ මාසයක් එක්සෑම් එක මාසෙකින් දැන් සෙට් වෙනවා නම් ඒ එක්සෑම් එකට අවශ්‍ය දේවල් ටික ඔයා සෙට් කරගෙන කන්ෆර්ම් කරගෙන ප්‍රිපෙයාර් වෙලා තියාගන්නම ඕනේ. ඒක අවශ්‍යයි. මට ඔගේ ක්ලාසික් එක්සැම්පල් දෙකක් තියෙනවා. එකක් මගේ ඥාති වෙන අක්කා කෙනෙක්. ඒකට ඒ පොයින්ට් එක මම කියන්නම් පළවෙනිම දේ තමයි එක්සෑම් ටයිම් ටේබල් එක මේ වෙනකොට ඉෂුව කරලා තියෙන්නේ. එක්සෑම් ටයිම් ටේබල් එක ඔයාට විසිබල් වෙන විදියට කාමරේ කියලා කාමරේ හරි ගහලා තියාගන්නත් ඕනේ. ඔයාගේ ෆෝන් එකේ තියෙන්නත් ඕනේ, අම්මගේ තාත්තගේ ෆෝන් වල හරි ඒවා තියෙන්නත් ඕනේ. හරිද? දැන් ඒ අක්කට උනේ එක්සෑම් ටයිම් ටේබල් එකේ යා හවස 2ට එක්සෑම් එකට ගියා. එක්සෑම් හෝල් එකට පේපර් එක සෙට් කරන්න ගියා. මේ වගේම A level කොමර්ස් කරපු කෙනෙක්. හරිද? 2ට යනකොට එයාට එතෙන්දි තමයි දැනගත්තේ එදා මේ පේපර් එක ඇත්තරම ටයිම් ටේබල් එකේ තියෙන ටයිම් එක තියෙන 9:12. එතකොට මෙයා ඇත්තරම ටයිම් ටේබල් එක වැරදියට තමයි රීඩ් කරලා තිබුණේ. ඒ කියන්නේ එයා ඒකට ඇත්තරම ප්‍රිපරේෂන් එකක් තිබුණේ නැහැ. මට තාම මතකයි ගෙදර ඇවිල්ලා අන්ටලා ඒ කියන්නේ නේ කේස් එකක් ගියා. මට හොඳටම මතකයි. හරිද? ඉතින් ඇත්තටම එයාගේ සබ්ජෙක්ට් එකට ලොකු අවුලක් ගියා රිසල්ට් එකේ. හරිද? අවුල 50 නැහැ. ඒකන්ද ටයිම් ටේබල් එක සමහර කට්ටිය ඉන්නවා මම දකිනවා ටයිම් ටේබල් වෙනම අතින් ලියනවා. ඒක හිනම ක්‍රිටිකල්. මොකද ඔයාට වැරදුනොත් එහෙම එක්ක ඒවා ඩබල් චෙක් කරලා කන්ෆර්ම් කරගන්න. දෙවැනි එක තමයි ඔයාගේ එක්සෑම් එකට අවශ්‍ය දේවල් ටික රෙඩිද? මම ගිය සතියේ අපේ ක්ලාස් එකේ අපේ එක ළමයෙක්ගෙන් මම ඇහුවා කො කැල් එක. දැන් අපිට කවුන්සල් කැල් එක දෙනවනේ පාවිච්චි කරන්න. මම හිතුවේ ඔව් කැල් එක තිබ්බේ නෑනේ. කැල් එක තිබුණේ නෑ. ඇහුවාම මේ කැල් එකේ මොකද්ද අවුලක් තියනවලු. තව මාසෙයි තියෙන්නේ. කැල් එකේ අවුලක් තියෙනවා කැල් එකක් නෑ. ඕක ලොකු ඉෂුව එකක්. දැන් මම ළඟ ඒ දවස්වල A level කරද්දි මේ ක්ලාස් ගේද්දි තිබ්බේ මේ එක්සෑම් එක ගෙනියන්න බැරි කැල් එකක්. කොහොම හරි මොඩල් එක ගෙනියන්න බැරි එකක්. ඒතකොට ඒකට තමයි අත හුරුුනේ අවුරුදු එකමාරක්. ඊට පස්සේ අන්තිම මාස 3 විතර හරි කැල් එකක් ගෙනල්ලා ඒතකොට අර කඩේ උඳලාලේ කැල් එක ගෙනල්ලා ගහද්දි මේ අත හුරුනේ ගණන් වරදින. මට උත්තර මතකයි මතකද නම්බර්ස් මේවා කරනකොට ඔයාලගේ උත්තර වැරදුනයින් පස්සේ මම කියන ඔය කැල් එකේ කතාව. හරිද? මම ඔය මුල කාලේ ඉඳලම කියනවා මේ වෙනකොට ඒකට රෙඩි වෙන්න ඕනේ. මොකද කැල් එක අඳුර ගන්න බෑ. ඒකට ටයිම් එකක් දෙන්න බෑ. මාසයේ තියෙන්නේ නම් කරුණා කරලා ඒ ටික මගේ හදන්න චෙක් ලිස්ට් යන්නේ. එක්සෑම් එකට ඕනේ දේවල්, ඇඩ්මිෂන් ෆෝම් එක, NIC එක ඕනේ, පෑන් පැන්සල් වගේ කැල්කියුලේටර්ස්, ද මකනද, කටර්ද, රූලර්ද, වතුර බෝතලේද ඊට පස්සේ චෙක් ලිස්ට් එකක් හදලා රෙඩි කරගන්න. නේ? ඒ වගේම ඒ වෙලාව එක්සෑම් එකට ගෙනියන්න ඕනේ දේවල් නේ. මේ වෙලාවේ කරන්න ඕනේ වැඩ ටික ගැනත් ඔයගේ පොඩි චෙක් ලිස්ට් එකක් තියෙන්න ඕනේ. නේ? අර ඕක මම හිතන්නේ මේ ටයිම් ටේබල් එකට මැප් කරලා රිසල්ට් කියන්න පුළුවන්. දැන් හිතන්න අපිට දැන් තියෙන සබ්ජෙක්ට් එක Econ BS accounts. ඒක කොහොමද අපි ඔය ප්‍රිපරේෂන් එක මැප් කරගන්න ඕනේ? ඒතර accounts වලට දැන් ලොකු ටයිම් එකක් නැහැ ප්‍රිපෙයාර් වෙන්න එක්සෑම් පටන් ගන්නතර පස්සේ. ඔව්. accounts වලට ප්‍රිපරේෂන් එක මම කරොත් කරන විදිය. ඔව්. accounts වල මම ඉස්සෙල්ලා ප්‍රිපෙයාර් වෙලා ඒකේ බැරි ටික ටක් ගාලා ගහලා ඉවර කරනවා ෆස්ට් කියන්නේ වීක් එකයි හාෆ් එකයි සතිය කමාරේ. ඔයාගේ එක්සෑම් එක සෙට් වෙන්නේ Econ BS accounts නම් අපි මේ පැත්තෙන් කරන්නේ මුලින්ම accounts එක ඉවර කරනවා. ඔව්. ඒ කියන්නේ මගේ මොලේ වැඩ කරන විදිහට ඈත තියෙන එක තමයි මේ ස්ට්‍රෙස් එක
බර වැඩියෙන් දැනෙනවා. ඔව් ඔව්. ඒතර ඒ හින්දා ඒක ඉස්සෙල්ලා මේවා කරනවා. ඊට පස්සේ BS දැන් කියන්නේ සහ උතනදී පොඩි එකක් තියෙනවා. දැන් Taman ලේසි සහ අමාරු එක. ඒතර එතනින් දාන වේට් එකක් වෙනස් වෙනවා. සරලව ඉකෝන් නම් ඉස්සෙල්ලා තියෙන්නේ ඉකෝන් වලට අන්තිම ඒ කියන්නේ සතිය තමයි ඒකේ රිවිෂන් එක ගන්න තියෙන්නේ. ඕකෙන් මේ කට්ටිය තේරුම් ගන්න අපි ඕකෙන් අදහස් කරන්නේ නැහැ මේ වෙලාවේ accounts විතරක් කරන්න කියන එක නෙවෙයි accounts වල දෙන weight එක වැඩි කරන්න කියලා කියන්නේ. ඔව් මේ වෙලාවේ accounts වැඩි ඊට පස්සේ තියෙන BS ඊට පස්සේ econ. ඊට පස්සේ සතිය වෙනකොට BS වැඩි ඊට පස්සේ තියෙන්නේ ටිකක් accounts නම් ඊළඟට econ තියෙන. හැබැයි අන්තිම සතිය වෙනකොට econ එක වැඩි වුණා. ඔහොම අර weightage ටික හදාගන්න ඕනේ. ඒකත් වගේ preparation එකක්. පාඩම් ටිකටත් checklist එකක් හදාගෙන මේ පාඩම දැන් හරි papers 10ක් කරා මේ පාඩම හරි එහෙම පොඩි checklist එකක් හැදෙන්න ඕනේ. right. තව පොඩි පොයින්ට් එකක් මම හිතනවා මෙයාලට වැදගත් වෙයි කියලා අපි අර කතා කරපු දෙයක් තිබුණා ඊළසරු මේ වෙලාවේ කරන්න තියෙන වැඩ කොහොමද මෙයාලා අපි කියන්නේ මේ අර බෙදා ගන්න ඕනේ. ඕකේදී අර අපි දැන් යූස් කරන මොඩල් එකේ තියෙනනේ මේට්‍රික්ස් එක. ඔව්. ඒතර එතනදී ඉස්සෙල්ලාම කවුද සිංහලෙන් කියන්නේ දැන් ඉම්පෝටන්ට් අර්ජන්ට් කියන ෆැක්ටර්ස් දෙක තමයි ඩිසයිඩ් කරන්නේ. දැන් ඕගොල්ලෝ මේ කැම් එක පැත්තට ගත්තොත් එහෙම දැන් මේ පැත්තට ඉඳලා මේ පැත්තට ගියහම කොටු හතරක් එනවනේ. yes. ඒ කියන්නේ ඒරියා හතරක් එනවා. ඒතකොට ඒ මේට්‍රික්ස් එකේ තියෙන්නේ ඉම්පෝටන්ට් අර්ජන්ට්. ඒ කියන්නේ වැදගත් සහ හදිසි දේවල්. ඔව්. ඒ කියන්නේ මෙතනදී ගත්තොත් වැදගත් කියන්නේ වැඩියෙන් ටෙස්ට් වෙන අමාරු ටික. හදිසි කියන්නේ ඔයාලට විභාගය තමයි දැන් හදිසි. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ දැන් arrange කරගන්න ඕනේ. ඒතකොට විභාගෙදී ළඟම එන එක දැන් ඉකොන් වල සතියේ කියමු. ඒතකොට ඉකොන් හදිසි. ඉකොන් වල මෙන්න මේ පාඩම වැදගත්. මේක අමාරුයි. එතකොට ඒක තමයි ඔයාගේ ප්‍රයොරිටි එක වෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක මේ වෙලාවෙම කරලා දාන්න. මේ වෙලාවේ ඉවර කරන්න වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ වැදගත් මේ වෙලාවේ හදිසි ටික අනිවාර්යෙන් කරන්න වෙනවා. yes. ඊට පස්සේ එකක් තියෙන්න පුළුවන් හදිසි නෑ හැබැයි වැදගත්. හදිසි නෑ වැදගත්. ඒ කියන්නේ accounts partnership අමාරුයි. හැබැයි ඉකොන් වලට සතියේ. ඒතකොට accounts නෙමෙයි හදිසි. yes. හදිසි නෑ හැබැයි වැදගත්. ඒතකොට ඒක ප්‍රමාද කරන්න පුළුවන්. ඒක ඩිලේ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ වැඩ බෙදා ගන්න වැදගත් හදිසි වැඩ ඉක්මනට කරන්න. කළාද? වැදගත් උනත් හදිසි නැති එක අපි චුට්ටක් ඩිලේ කරන්න පුළුවන්. දැන් මම ඔය තව එක්සැම්පල් එකක් වෙයි. දැන් සමහර ළමයි මේ වෙලාවේ කල්පනා කරනවා A level ඉවර වෙලා මම සීමාද කරන්නේ chartered ද කරන්නේ A level ඉවර වෙලා මම මේ කොහෙද යන්නේ මොකද්ද මේ මොන private degree ද කරන්නේ. දැන් හිතන්න ඕනේ නේ ඕක වැදගත් තමයි අතිශය වැදගත්. නමුත් ඕකට අපිට පොඩ්ඩක් ප්‍රමාද කරන්න පුළුවන් A level ඉවර වෙලා ඔය ගැන හිතන්න පුළුවන්. හදිසි නේ. තුන්වෙනි කැටගරිය. ඊට පස්සේ දැන් වැදගත් හදිසි ඊට වැදගත් හැබැයි හදිසි නෑ. ඔව්. ඊට පස්සේ තියෙනවා හදිසි හැබැයි වැදගත් නෑ. හදිසි මේ වෙලාව ඉක්මනට වෙන්න ඕනේ හැබැයි වැදගත් නෑ. හරි. එතනදී මන්ට මේන්ලි මතක් වෙන්නේ ඉතින් දැන් ගෙදර ෆැමිලි මෙම්බර් කෙනෙක් විදිහට සමහර විට රෙස්පොන්සිබිලිටිස් තියලා තියෙනවා. ඒතකොට දැන් මට පර්සනලි ලිබ්බේ මම ගෙදර බල්ලුන්ට කැම දාන එක තමයි වේල්තු. එතකොට ඒක තමයි මට සාමාන්‍ය මම ගෙදර කරන වැඩි. එතකොට ඒ අන්තිම මාසේ එක ගෙදර අනිත් අය එකතුලා මැනේජ් කරනවා. එතකොට වෙන කටට දෙන්න ඒ වැඩි. නැත්තම් සමහරට තව දෙයක් දෙන්න. දැන් කැල් එක නැහැ කිව්වනේ අපි. ඔව්. කැල් එකයි පෑන් ටිකකුයි පැන්සල්ුයි ඕටික ස්ටේෂන් ටික ගෙනලා දෙන්න කියලා. දැන් Tamanට ඕනේ ටික. හැබැයි ඒ වෙලාවේ ඔකට විනාඩි 10ක් දාලා කඩේට ගිහින් එන වෙලාවේ ඔයාලට තාම අක්කරේ වැඩක් කරන්න ඕනනේ. ඒක වෙන කාටද කියන්නේ. ඒ කියන්නේ මේ හදිස්සියෙන් වට මේ වෙලාවේ අවශ්‍යයි කැල් එක බට් ඉතින් ඒක නැත්තම් අපිට ඩෙලිගේට් කරන්න පුළුවන්. තව කෙනෙක්ට ඒක අම්මට කියන්න පුළුවන් නේ තාත්තට හරි අක්කට හරි අයියට හරි මල්ලිට හරි කියනවා මේක කරලා දෙන්න කියලා. රයිට් good good. අන්තිම කැටගරිය. අන්තිමට හදිස්සිත් නෑ වැදගත්ුත් නෑ. ඒ කියන්නේ උතන් දෙතින්නේ distractions ටික. yes. social media gaming. yes. නවල් කියවන මනුස්සයෙක් වෙන්න පුළුවන් නවල් එකත් අහුවෙන්නේ ඔකට මේ distraction එක. උත්තරට වෙටි ඔක්කොම නොකර ඉන්න මේ වෙලාවේ කට්ටිය තාමත් TikTok යනවා Facebook WhatsApp chat කරන එක දැන් ඉතින් මේ වැදවාට මේක මේ මොහොතේ මේ වැඩේට වැදගත්ුත් නැහැ. අන්තිමට මේක මේලා කරන්න උපනිම කියලා දෙයක්වත් නැත්තම් ඉතින් නොකරම ඉන්න වෙනවා. right super right. එතකොට මම හිතනවා මේ අපි කතා කරගෙන ආපේ ටික පොඩ්ඩක් සමරයිස් කරොත් කොහොමද වෙන්නේ? ඉස්සල්ලාම මයින්ඩ්සෙට් එක පොසිටිව් සහ ප්‍රසන්ට්. yes. පොසිටිව් සහ ප්‍රසන්ට් වෙන්න ඕනේ තමන්ගේ මයින්ඩ්සෙට් එක. ඊට පස්සේ ඔයාගේ ප්‍රොසෙස් එක ඇවිල්ලා පේපර්ස් ටික ඇනලයිස් කරා
ඔයාට අමාරු සහ වැඩිම ටෙස්ට් වෙන ඒරියා ටික ගත්තා ඊට ඉස්සෙල්ලා හව කරා ඊට ප්‍රයොරිටයිස් කරා ඒ විදිහට ප්‍රොසෙස් එක කියන්නේ MCQ ගත්තොත් ඒක දිගටම කර කර ප්‍රැක්ටිස් කරා ඊට පස්සේ ඔයාට වැඩි රිවයිස් කරගන්න ඕනේ අමාරු මතක හිටින්න නැති ඒරියා තිබ්බනම් ටීචින් මෙතඩ් එක යූස් කරලා ඒක රිවිෂන් මෝඩ් එකට ගියා රිවිෂන් මෝඩ් එකට ගියා ඊට පස්සේ අපි ආවේ ප්‍රයොරිටිස් ප්‍රෙපරේෂන් ගත්තාම අපි කිව්වා එක්සෑම් ටයිම් ටේබල් එක යනවා දැන් ඉන්න ඕනේ ඊට පස්සේ තමන් වැඩ කරන එකට ටයිම් ටේබල් එක හදාගෙන වැඩ කරන ගමන් ඊට පස්සේ චෙක් ලිස්ට් එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ පාඩම් කළ යුතු මොනවද කියලා චෙක් ලිස්ට් එකක් තියෙන්නත් ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙන් එක්සෑම් එකට ගෙනියන්න ඕනේ බඩු ටික ඊටික චෙක් ලිස්ට් එකක් තියෙන්න ඕනේ. සම්පූර්ණ අපි කතා කරා ප්‍රයොරිටිස් කියන වැදගත් සහ හදිසි කියන ක්‍රයිටීරියා. ඕකේ. ඉතින් අපි මම හිතනවා ගොඩාක් දේවල් කතා කරා මේ පොඩි වෙලාවක් ඇතුළත. මම අන්තිමටම පුංචිම දෙයක් කියලා ඉවර කරන්නම්. එකක් තමයි මේ ඔයාලා මේ වෙලාවේ එක්සෑම් එකක් කිට්ටු වෙලා ඒක ස්ට්‍රෙස් වෙලා කලබල වෙලා ඉන්න තැනකදී මතක තියාගන්න ඔක්කොම වගේ මයින්ඩ් සෙට් එක ඇතුළේනේ තියෙන්නේ. එතකොට ওই මයින්ඩ් සෙට් එක ඇතුලේ සැනසීම කියන තැනත් ඕකස්සෙම තියෙනවා. ඒක අපි ටක් ගාලා හොයන්න ඕනේ. දැන් මම සමාජලාට කරන දෙයක් තමයි කලබල වෙලා ස්ට්‍රෙස් වෙලා තියෙන දෙයකදී මට කතා කරන එක. يعني talk to yourself. talk to your conscious mind. හරිද? මේක අවුලක් ගන්න එපා, ගේමක් ගහමු, කලබල වෙන්න එපා, මැච් එකක් ගහමු. හරිද? දැන් මේ ස්ට්‍රෙස් වෙන්න එපා කියලා තමුන්ට කතා කරලා තමුන්ගේ conscious mind එක අවදි කරවන එක මම හිතනවා කරන්න පුළුවන් දෙයක්. ඊළඟට මට හිතුණා තව එකක් මම දෙන්න ඕනි පොයින්ට් එකක් තමයි තමුන් අදහන ආගමක් තියෙනවනේ. අතන මේ ආගමක් ඇතුලේ අපි අදහන ආගම ඇතුලේ වාගේ ආගමේ තියෙන විශ්වාස තියෙනවා. ඒ ආගමික ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ හැම කෙනෙක්ගෙම වට හම්බෙන යම් කිසි සැනසීමක් තියෙනවනේ. ඉතින් මම ඉස්සර කරනවා කියන්නේ වඳිනකොට කියන්නේ එක්සෑම් වල අපි කිට්ටු වෙලා මල් පූජා කරනවා හරි වඳිනවා හරි කියලා. ඒ වෙලාවේදී එනවා පොඩ්ඩක් අර calm and quiet නිකන් පොඩි state එකක්. නිකන් you talk to your මේ god ඔයාගේ ඒ ශාස්ත්‍රයට කතා කරනවා. එහෙම කතා කරලත් ඉල්ලනවා ආට දෙන්න කියලා ශක්තිය. ඉතින් තමන් අදහන ආගම අනුව එතන ඇතුලේ සැනසීම හොයන්න වාට කතා කරන්න ඒ වගේම තමයි කලබල වෙන්නේ නැතුව මේ වෙලාවේ කරන්න ඕනේ අපි අපේ process එකට focus කරලා අර හොඳ මේක කරන්න පුළුවන් මම අනිවාර්යෙන් මැච් එකක් ගහනවා whatever the outcome is I have given my best කියන තැනට හදාගන්න එක. right මම හිතනවා එහෙනම් අපි අද කතා කරපු දී ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අපි නැවතත් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න දිගටම අපිත් එක්ක රැඳෙන්න. ඉතින් study tips මේ හැම දෙයක්ම වත් එක්ක අපි අරගෙන එන්න. ඉතින් අදට අපි අවසන් කරනවා. මම සංදීප මම රුසිල්